තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අහපු ප්‍රශ්නයක්. එහෙනම් අභිධර්මය සහ සමන්නාගත ප ဋ ාණය භාවනා කරලා අභිධර්මය සිත් අනාත්මට වඩාගත්ත අයට රහත්ද නැද්ද කියලා ඇවිල්ලා පරික්ෂා කරන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙ කොහොමද? නිරෝධ සමාපත්තියේ දින 5:00 නැත්තම් 6ක් නිරෝධ සමාපත්තියේ වැඩ ඉන්නට දොස් මස්ථානවල ඕල්ම ස්ථානයක හදන්න කියලා මම මීට කලින් පෝස්ට් ඕන තරම් දාලා ඇති. කවුවත් ඉදිරිපත් උන්නේ නැහැ. එතකොට ගිහි පුද්ගලයෙක්ට ගිහි ඇඳුමක් ඇඳගෙන මහණැවෙන්වත් පිනක් නැති කෙනෙකුට කොහොමද රහතන් වහන්සේ කෙනෙක් අඳුරගන්නේ? ඒ තමයි පළවෙනි කාරණාව. ඇයි තමන් කල්පනා කරන්න ඕනේ මට සම්මා සම්බුදු පියාණන් වහන්සේ අරහත් ධජය පොරව ගන්න පිනක් නැත්තේ ඇයි කියලා කල්පනා කරන්න ඕනේ. එහෙනම් ඒ අවිද්‍යාව තුළ ඉන්න නිසා තමයි යාට එහෙම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කසවතක් පොරව ගන්න පිනක් නැත්තේ. එහෙනම් ඒ වගේ පුද්ගලයෙකුට අහන්න පුළුවන් වේද රහත්ද කියලා? රහතන් වහන්සේගේ බාහිර රූපෙන් දකින්න බෑ. බාහිර රූපෙන් දකින්නේ කොහොමද? තවත් රහතන් වහන්සේ තමයි තවත් රහතන් වහන්සේක් දකින්න වෙන්නේ. එහෙනම් ඒ වගේ මනසක් එහෙනම් තියෙන පුද්ගලයන් තමයි මව බැහැ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මේ ස්වභාවය දකින්න ඕන. මොකද මිනිස්සු මම මේ වනාන්තරලා පොඩි 10 කුටිය වෙලා වැඩ ඉන්නේ ඔබ ඉස්සරහට ඇවිල්ලා ඔබ පව් කන්දක් කරගන්න නිසා. දැන් ගත්ත කෝල් එක ගත්ත එක්ක පව් කන්දක් කරගන්න තමයි කෝල් එක ගත්තේ. ඇයි? මොකද මානසික තෝග තත්ත්වයෙන් තියෙන පිණිස ධර්මය හොයන්නේ අමුතු විදියට. ධර්මය ගන්න හොයන්නේ අමුතු විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවිද්‍යාවෙන් ඉන්න කෙනෙකුට සෝතාපන්න නැති කෙනෙක් ඕනම කෙනෙක් මානසික තෝග ලෙස තමයි මම දකින්නේ. බුද්ධ ශාසනයට මානසික තෝග ලෙස තමයි මම දකින්නේ. මොකද එයා සෝතාපන්න වෙන්නේ නැහැ කියන්නේ එයාට අවිද්‍යාව නිසා මානසික ආතතිය තියෙන කෙනෙක්. එයා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, හෙදියක් වෙන්න පුළුවන්, නඩුකාරයෙක් වෙන්න පුළුවන්, ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. කොයි තාලන්තය තිබුණත් සෝතාපන්න වෙලා නැත්තම් එයා මේ මනුස්තරයට අදාළව නෙවෙයි පිංගුතුනි, තහත් ඵලයේ සාපේක්ෂව එයා මානසික රෝගියෙක් බවට පත් අවසානයි. කොයිතරම් නිර්වින්දන වෛද්‍යවරයෙක් වුණත්, සල්ලි වෛද්‍යවරයෙක් වුණත් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න නැත්තම් එයා බුද්ධ ශාසනයේ 8 දිනකට ඇතුළත් වෙලා නැත්තම් සංඝ බණපත් නැත්තම් ගිහි සංඝ සහ පැවිදි සංඝ බණපත් නැත්තම් එයා මානසික රෝගියෙක් ලෙස තමයි මම දකින්නේ ඒ පිරිස. එතකොට රහත් ඵලයන් බලනකොට ඒගොල්ලෝ දිහා බලනකොට ඒගොල්ලෝ කොච්චර මානසික ආතතියෙන් පෙළෙන අයද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට වචනයකින් ධර්මයකින් අනුශාසනා කරන්න. ඉතින් එයා සෝතාපන්න ස්වභාවය දන්නවද කියලා අපි අහන්න ඕනේ. සෝතාපන්න ස්වභාවය චිත්ත විදිය කියන්නේ කියලා. ඊපස්සේ කතා කරන්න දන්නේ නැහැ. ඔයා කියන්නේ යාළුවෙක් වගේ කතා කරනවා. ඒක ඔයා ඉස්සලා කියන්නලු. ඉතින් ඔයා ඉස්සලා කියන්නලු. ඒතකොට බුද්ධ ශාසනයට ඔයා කියන්නේ ගිහියෙක් අනිවාර්යයෙන් මෙයා මානසික රෝගියෙක්ම තමයි. එහෙනම් බුද්ධ ශාසනයට ආමන්ත්‍රණය කරන විදියක් තියෙනවා. සීලයක් තියෙනවා. විනයක් තියෙනවා. ඒවා නොදන්නා පුද්ගලයා තිරුවන් සහ සත්තාව නැති මිනිස්සුන්ට මේ ධර්මයක් ඇහෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත තමයි මේ ධර්මයක් ඇහෙන්නේ.
ඒ නිසා ඒ වගේ මානසික රෝගී තත්ත්වයෙන් ඉන්නවා සෝතාපන්න වෙච්ච නැති අය. දැන් මේ කතා කරපු පුද්ගලයාට මට පුළුවන් දැන් ඔය කතා කරපු පුද්ගලයාට පුළුවන් මේ මම අවසාන නම්බර් දෙක කියන්නම්. මේ එම පොඩ්ඩක් ඉන්න. අවසානයේ තියෙන්නේ 220යි 71යි 33. අදාළ නම්බර එක. ඉස්සරහට මම කියන්නේ විස්තර කරන්න ඕනේ නැහැ. නම්බර එක 220යි 71යි 33. කියන පුද්ගලයාගේ මට පුළුවන් එයාගේ විඤ්ඤාණය ඇතුළට වෙලා එයාව මට පාලනය කරන්න පුළුවන්. මම පාලනය කරලා පෙන්නන්නම්. එයාට මම පෙන්නන්නම් ප්‍රසිද්ධ වේදිකාවක ටවුන් එකක එයාගේ විඤ්ඤාණය පාලනය කරලා නිකර එකක් පිටින් ටවුන් එක මම ඇවිදලා පෙන්නන්නම් එයාව. මොකද නිකර එක පිටින් මොකද දැන් ළමයි දකින්නනේ ලැජ්ජා ස්ථාන සමාජ පෙන්නන්න බෑනේ. ඒ නිසා නිකර එකක් පිටින් මම ටවුන් එකේ ඕනම එයාගේ බල ප්‍රදේශයේ ටවුන් එකේ මම එයාව ඇවිද්දලා පෙන්නන්නම්. එතකොට කෙලින්ම නිකර එකක් පිටින් ටවුන් එකේ ඇවිදිනවා කියන්නේ ඇවිද්දලා පෙන්නන්න පුළුවන්. එතකොට ඕ වගේම ප්‍රින්සිපල් එකෙන් මම ඇවිද්දලා පෙන්නුවා. හරිද? ඒ වීඩියෝ එකත් මම මීට කලින්ම දාලා තිබුණා. ඒ වගේ මේ එයන් තාරකා විද්‍යාව සම්බන්ධව කෙනෙක් තාරකා විද්‍යා ආයතනයක වැඩ කරපු කෙනෙක් විශ්‍රාමගිය ප්‍රින්සිපල් කෙනෙක්. එයා මම ටවුන් එකේ එක්තරා ටවුන් එකක නිකරක පිටින් මං ඇවිද්දෙව්වා. මම මෙහෙ ඉඳන් මං කුටියේ ඉඳන් මම ඒ කියන්නේ මම ගිහිල්ලා එයාගේ විඤ්ඤාණය ඇතුළට බහැලා එයාගේ විඤ්ඤාණය ක්‍රියාත්මක කරලා මං එයාගේ ඇඳුම් ටික ගලවලා මං මේක ගන්න පුළුවන්. ඕන්න සායකුත් අන්දලා ඕන්න තව මේක යන්නම් ඕන්න. ඒක නේ පෙන්නන්න. ඒ කියන්නේ ඔබේ විඤ්ඤාණයට ඇතුළට එන්න පුළුවන් මට. ඇතුළට පෙන්නන්න. ඕනම මනෝවෛද්‍යයට කියනවා විඤ්ඤාණයක් හොයාගන්න පුළුවන් මනෝවෛද්‍යයෙක් හරි නිර්බන්ධ වෛද්‍යයෙක් හරි සල්ලි වෛද්‍යයෙක් හරි පෙරදෙන විශ්වවිද්‍යාලයේ හරි කැලණි විශ්වවිද්‍යාලයේ හරි විඤ්ඤාණයක් හොයාගන්න පුළුවන්. විඤ්ඤාණයක ඇතුළට වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. 070යි 370යි 31යි 90 විවෘතයි ඔබට. එහෙනම් ඔබ සියලු දෙනාටම ධර්මය අවබෝධ වෙන්න තමයි මම දේශනා කරේ. මොකද ඔබ පහත් මට්ටම කරන්නේ නෙවෙයි. ඔබට මේ මනස ඔබේ தත්ත්වය මොකද්ද? ඔබේ මනස ගමන් කරන්නේ කොයි තැනකද? අනාත්ම සුභහල් 8ක් තියෙන මේ ලෝකේ. ඒක අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේ සිහිමුඛයෙන් වදාළාසේක. ඒ ටික හරියට වඩා ගත්තොත් සන්දිෂ්ටිකයි ඕපන එකයි අකාලිකයි ධර්මතාවය සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම ඒ ටිකවත් දන්නේ නැති සන්දිෂ්ටිකයි ඕපන එකයි අකාලිකයි කියන ධර්මතාව ටික දන්නේ නැති අලි මොඩියෝ ටික තමයි පහත් දකිකේ පස්සෙන් ආයෙන්නේ. එහෙනම් විතක සහත් විතක අරහත්. එහෙනම් තිස්සස්න 3ක් සෑම තිස්සස්න 17න් 17ට ධර්මසනා කරන වෙලාවට තිස්සස්න 3ක් රහත් නොවේ. තිස්සස්න 3ක් රහත් නොවේ. ඒ නිසා තමයි අරහතුන් වහන්සේ වෙන්නේ. එහෙනම් තිස්සස්න 3ක් රහත් නොවේ සෑම අවස්ථාවක. එහෙම නිරෝධ සම්පත්තිය සම්බන්ධිත අවස්ථාවේ විතරයි ඒ චිත්ත වීදියේම ඒ සුභපත් වෙන්නේ. එහෙනම් ධම්මසා කරනලාට පිටපත් වලින් වෙලාවට ඒ වගේ අවස්ථාවලදී ඉන්නේ අරහතුන් වහන්සේගේ විදිහ තමයි විඥානය පවතින්නේ. එහෙනම්
ඒ විඤ්ඤාණය භාවිතා කරලා වෙන පුද්ගලයෙක්ගේ විඤ්ඤාණය තුළට ඇතුල් වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ දේවල් ගොඩක් දේවල් කතා කර යුතුයි. කතා කරන්න අවශ්‍යත් නැති තියෙනවා. මට ධර්මයෙන් පිට ගිය දේවල් ඒවා. මොකද තවත් කෙනෙක්ගේ විඤ්ඤාණයක් ඇතුල් වීම සාමාන්‍ය දෙයක්. ඊටාම ලාමක මිනිස්සු පව් පුරව ගන්නවා. ඒකයි ගේ බුද්දේශනා නොකර ඉන්නේ. ඒ නිසා සියලු දෙනාටම ප්‍රඥාවන්තයන්ට රහතන් වහන්සේ බැහැ දකින්න පුළුවන්. ප්‍රඥා නැති මිනිසුන්ට බැහැ දකින්න විදියක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඕනනම් උතුම් සමාධියෙන් හොයාගෙන එන්න පුළුවන්. සමාධියෙන් බලන්න පුළුවන් මිනිස්සුන්ට නම් මාව හොයාගෙන එන්න පුළුවන් වෙයි. නැත්තම් මාව හොයාගන්න වෙන්නේ නැහැ. මොකද සමාධියෙන් හොයාගන්න. ඒක. එහෙනම් ඔය සිල් දඩ තෙරුවන් සරණයි.